බලපත්ව පුර අවසර 39කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ අභිවෘද්ධිය වෙනුවෙන් තිලක් මහටට උදෑසන ක්‍රීඩා මැදිද සම්මාන පාලිය සඳහා මායතුරු සෙසු මිලියන් 140ක් සූදානම්. සම්මාන පාලිය පරීක්ෂා කිරීමට ඔබතුමා කැටු යාමට අවසර. සහ ගෞරවය ආරක්ෂා කිරීම ඔබතුමා කටයුතු කළා. හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව විලාස තිබුණා. එමෙන්ම මහපාලන පරිමාණ දලිත ව්‍යාපාරකරුවන් අතරමුළු ගැනීමට විමර්ශනීය වශයෙන් එතුමා කටයුතු කළා. විද්‍යාර්ථීගේ සමුදය මැදිදුන් යෙන් සසෝලන් නියෝජ්‍ය පොලිස්පති එච් සමුද්‍රීව මහතා ශ්‍රී ලංකා පොලිසියේ වසර 39ක සේවා කාලය සම්පූර්ණ කර වර්ෂ 2025ක් වූ අප්‍රේල් මාස 12 වන දින විශ්‍රාම දිවියට පිවිසෙන අම්පාර දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති හෙට්ටිආරච්චිගේ සමුද්‍රජීව මැතිතුන්ගේ චරිතාපදානයයි මේ. වර්ෂ 1965ක් වූ අප්‍රේල් මාස 12 වන දින කොළඹ නගර සභාවේ වෘත්තිකයෙකු වූ හෙට්ටිආරච්චිගේ සිරිසේන පියාණන්ට සහ කළුආරච්චිගේ නන්දාවතී මෑණියන්ට දාව උපන් හෙට්ටිආරච්චිගේ සමුද්‍රජීව මහතා ආදරණීය සොහොයුරන් තිදෙනෙකුගේ සහ සොහොයුරියන් දෙදෙනෙකුගේ ආදරය සහ සෙනෙහස ලැබමින් සිය සුන්දර ළමාවිය ගත කළේය. එතුමා සිය මූලික අධ්‍යාපනය හා ද්විතීක අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් හදාරා අධ්‍යාපනික කඩයිම සාර්ථකව ජයගෙන පාසල් අධ්‍යාපන සමුදීමෙන් අනතුරුව සිය ජීවන ගමන් මගේ නැවුම් මම්පෙතක් වෙත පියනගමින් වර්ෂ 1986ක් වූ අගෝස්තු මාස 1 වෙනි දින ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් ශ්‍රී ලංකා පොලිස් මාතාවට එක් විය. ආධුනික උප පොලිස් පරීක්ෂකවරු වශයෙන් විශේෂකාර්ය බලකායේ මනා පුහුණුවක් ලබාගත් මෙතුමා විශේෂකාර්ය බලකායේ රාජකාරී කටයුතු සිදු කරමින් සිට වර්ෂ 1991 නොවැම්බර් මාස 1 වෙනි දින සිය කුළුඳුල් උසස් වීම වූ පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම ලබන ලදී. විශේෂකාර්ය බලකායේ දසවසරක රාජකාරී කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 1996 වර්ෂයේ සැප්තැම්බර් මාස 1 වන දින සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා වාර්තා කර වැඩිවේරිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙසද පෑලියගොඩ නොවිසඳු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙසද ගම්පහ පොලිස් ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති වශයෙන්ද සේවය කරන ලදී. ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන නිලධාරියෙකු ලෙස රාජකාරී කටයුතු සිදු කරමින් සිටියදී වර්ෂ 2003 ජනවාරි මාස 1 වෙනි දින ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයෙන් උසස් වීම ලබන ලදී. හෙට්ටිආරච්චිගේ සමුද්‍රවීය මහතා එවකට රටේ නම ගිය අපරාධ කල්ලි සමාජිකයන් පාතාල ක්‍රියාකාරකයින් මෙන්ම වැළලී ගිය අපරාධ රැසක් විසඳීම සඳහා තම ජීවිතය පවා නොදෙවෙනි කොට සලකා කටයුතු කර ඇති දක්ෂ නිලධාරියෙකු වන අතර එවකට පුවත්පත්වල නිරන්තර මාතෘකාවක් වෙමින් දිවයිනේ ප්‍රසිද්ධ වූ ආందోලනාත්මක සිද්ධීන් රැසක අපරාධකරුවන් අනාවරණය කර ගැනීම තුළින් ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමය ඔප්නන්වාලීම සඳහා කටයුතු කර ඇති අතිදක්ෂ හා එඩිතර නිලධාරියෙකු වන බව ඉතා ආඩම්බරයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත. එවකට සමාජයේ ආందోලනාත්මක සිද්ධීන් වන කලගෙඩි හේන පියපුතු දිත්ව ඝාතන සිද්ධිය, ඉනෝකා සෙව්වන්දි ඝාතන සිද්ධිය, පාතාල සමාජික බැද්දගානේ සංජීව අත්අඩංගුවට ගැනීම, අනෝජා වීරසිංහගේ ගෙටගිනි තැබීමේ සිද්ධිය, ಭಾರತ ලක්ෂ්මන් ඝාතන සිද්ධිය, රූකාන්ත සහ චන්ද්‍රලේඛාට පහර දීමේ සිද්ධිය, පාතාල කල්නායක ගෝඩ්ෆාදර් අත්අඩංගුවට ගැනීම, අනුරාධපුර මහජන බැංකුව මංකොල්ල කෑමේ සිද්ධිය, හික්කඩුව නගර සභාවේ සභාපති ඝාතන සිද්ධිය,
වැනි සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කළා වූ විමර්ශනයන්හි නායකත්වයේ ගනිමින් අතිශාත්මක අන්දමින් අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නොබියව කටයුතු කිරීම තුළින් මෙතුමා ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ මර්ධනය සඳහා තම දායකත්වයේ ඍජුවම ලබා දුන් අතිදක්ෂ නිලධාරියෙකි. පොලිස් සේවයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වන සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් වීම ලැබ අම්පාර පොලිස් කොට්ටාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගල්කිස්ස කොට්ටාශය, වවුනියාව කොට්ටාශය, අනුරාධපුර යන කොට්ටාශවල තම කාර්යභාරය ඉතා කාර්යශූරව ඉටු කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය කරන සෑම වැඩක්ම මහජනතාව බලපානවා. කිසිදු ආකාරයේ කිසිදු නීති විරෝධී කටයුත්තක් කිසිදු කෙනෙකුට කරන්න එපා. කිසිදු කේසයක් ආදේශ කරන්න එපා. කිසිදු ආකාරයෙන් නෝරු නඩු පටලවන්න එපා. කවදාද ඔයගොල්ලෝ මේවා නැත්තම් දික්ටම විදිහේ කර්ම කියලා පරිසන්දී ඒකත් අවධානය යොමු කරන්න. අවසන් වශයෙන් සීලු මුදරන් ස්තුතිවන්ත වෙමි. මට මේ ලැබපු සහායකය අද මාවිනින් මේ සකස් කළ සම්මාන බල ස්තුතිවන්ත වෙමි. මම නියැලෙනවා. බොහොම ස්තුතියි. අද දින මගේ පොලිස් සේවයේ වසර 40 ආසන්න කාලේ අවසන් දිනය. මම ඇත්තටම පොලිස් සේවයේ විශ්‍රාමයෙන් හරි සතුටුයි. කිසිම දුකක් නැහැ. හේතුව මගේ වසර 40 අත්දැකීම් තුළ මම රජෙන් ගත්ත බැටුපට දීමනාවලට මම මේ රටට ණය නැහැ. මගේ හදපිරි සතුටින් තමයි විශ්‍රාම යන්නේ. මම 1986 8 මාසේ පළවෙනි දින උපපොලිස් පොලිසියෙන් සේවයට බැඳුණා. එමත්ani එස්සයි කෙනෙක් වශයෙන් බිහි වෙලා අද දින නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස මට විශ්‍රාම යාමට ලැබීම මට ලැබිච්ච ලොකුම භාග්‍යයක්. 1986 උපපොලිසියෙන් සේවයට බැඳිලා ඊට පස්සේ මම විශේෂ කාල බලකයි පුහුණු ලැබුවා 9 වෙනි පාඨමාලා. විදේශීය පුහුණු කරුණින් විශේෂ කාල බලකයි තමයි පුහුණු ලැබුවේ. 1987 මම අද වගේ දිනක තමයි මේ අම්පාරට ඉස්සරම පාතදී ඒකම අවුරුදු 40 ආසන්න කාලයක් පොලිසිය රාජකාරී කළා. අද වගේ දිනකම මම පොලිසියේ විශ්‍රාම යාම ඒකේ මගේ ජීවිතයේ ලොකුම භාග්‍යයක්. මම රාජකාරී ආරම්භ කරේ අම්පාරෙන් අවසන් කරේ අම්පාරෙන්. මම ඊළඟ යුද්ධ ලංකාවේ පැති ඊළඟ යුද්ධ 4ම මොන දෙන නිලධාරියෙක් අවසන් වෙනකම් මොන දෙන නිලධාරියෙක්. මේ රටේ ඇති වෙච්ච ඊළඟ යුද්ධ විතරක් නෙමෙයි 1988 89 භීෂණකාරී යුගයේ සුනාමි විවසන තත්ත්වය ඊට පස්සේ ඇති වෙච්ච හැම දෙයකටම පොලිස් නිලධාරියෙක් වශයෙන් සහභාගී නිලධාරියෙක්. ඇත්තම මත පොලිස් විභාගයේ දීවන නිලධාරියෙක් නිතාම අතලොස්සක් ප්‍රමාණයක්. ඒවන් ලැබු අත්දැකීම් මට කියලා නිම කරන්න බෑ. මම 1987 විශේෂ කාල බලය ආරම්භ පස්සේ තිරික්කොල් කඳුරේ රාජකාරිය ආරම්භ කළා. කොමාරි සංගමංගද කාංචනගොඩ සාගම අක්කරවත්තු පුලුගුණාව ශාස්ත්‍රීය පානම ලාහුගල හුලන්නුගේ සීලුම කඳුර රාජකාරී කළා. අපේ තරුණ කාලෙම වැය කරේ මේ රටේ යුද්ධය වෙනුවෙන්. අදින වර්තමාන පරම්පරාවක දන්නේ නැහැ. දැනගෙන අවශ්‍යතාවයකුත් නැහැ. තමුන්ගේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. කකුල අතපය නැති වෙච්ච අන්ධබාලට පත් වෙච්ච සහෝදර නිලධාරි කී දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. අපි ඒගොල්ලෝ අමතක කරන්න නරකයි. මගේම කණ්ඩායම මගේම බැජ් එකේ නිලධාරි කීප දෙනෙක්ම මිය ගියා යුද්ධේ. ස්ටීෆ් එකේ මාත් එක්ක එක පොන්ච් එකේ නිදාගත්ත එකට ට්‍රේනින් කරපු නිලධාරි දෙන්නෙක්ම මිය ගියා. මේ යුද්ධේ. ඒක අපිට අමතක කරන්න බෑ. ඒක අමතක කරනවා නම් අපි කරන ලොකුම වරද. ඉන්පස්සේ මම විශේෂ කාලවල රාජකාරී කළා. මම සාමාන්‍ය පොලිසියේ රාජකාරී සඳහා පැමිණි 1996. ඊට පස්සේ මට කියන්න ඕනේ 1987 ජූනි මාස 2 වෙනි දින මම පුලුගුණා කඳුරු රාජකාරී කළා. උදේ 6:35 මට මතක වේලාව. මමයි දැන් විශ්‍රාම ගිරන්නේ ඩී.අයි. මාන්නායක මහත්මයායි. එස්.ආයි. බෙනට් කුමාර මහත්මයායි. එස්.ආයි. බෙනට් කුමාර මහත්මයා මිය ගියා. අපි තුන් දෙනා පුලුගුණා කඳුරේ රාජකාරී කළා. උතර කැම්ප් එකේ හදලා තිබ්බේ නෑ. ඉස්සරහා තේ බිබී ඉන්නකොට
පොඩි ටාටා බස් එකක් ගියා. කහපාට කුල පාට. ඒක පොඩි සාමනීර හාමුදුරුවෝ තමයි බස් එකේ ගියේ. යනකොට අපිට අත්මලාගෙන ගිහලා පැය දෙකකට පස්සේ අපිට ආරංචියක් ආවා. මේ සාමනීර හාමුදුරුවෝ ඝාතනය කළා ආරන්තල්ක තිස්. ශනිකම අපි ගියා. ඒ ගිහිල්ලා අපි මේ දැති සාමනීර හාමුදුරුවෝ අපි රැගෙන අපේ පොලිස් නිලධාරි තමයි බස් එක එළවගෙන අම්පාර වල රැගෙන ආවේ. ඒ අතීතය අමතක කරන්න බෑ. ඒක ඇත්තට මේක අමතක කරන්න මම ඇස් දෙකෙන් දැක්කා මොකද උනේ කියලා. ඒක අමතක කරනවා අපි කරන දුකයිකම. ඒ අවස්ථාවේ විශේෂ කාර්යභාරයක් පොලිස් නිලධාරීන් කැපීමෙන් ඉතාමත්ම රාජකාරී කළා. ඒ පොලිස් නිලධාරියා මට මතකයි සයින්ද මට ඩ්‍රයිවිං පුළුවන් කියලා තමයි බස් එක ටයර් එකක් මාරු කරගෙන බස් එක රැගෙන ආවේ. එහෙමයි පොලිසිය රාජකාරී කළේ අපි. කිසිදු අවස්ථාවක අපි අපේ පුද්ගලික දේ සඳහා අපේ රාජකාරී යොමු කරේ නෑ. අපි අවංකවම රාජකාරී සඳහා තමයි යොමු කරේ. ඒවත් හැල හැපි මැද මම සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා පැමිණීමේ 1996 සැප්තැම්බර් මාස 1 වෙනිදා සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා ගම්පහ කොට්ටාසයට පැමිණියා. ඔහොම රාජකාරී කරද්දී ඊට පස්සේ මම පෑලුවට අපරාධ කොට්ටාසයේ රාජකාරී සඳහා ආවා. එතනදී නොවිසුණු අපරාධ කීපයක් මම විපර්ශ රාජකාරී කරා. මම එකක් කියන්නම් බැද්දගන සංජය කේස් එක. ඒකෙදි බැද්දගන සංජය ඇතුළු සගවන අත්වන ගැනීමට ගියාමේදී අපි පොලිස් නාරීන්ට ජනාධිපති ආරක්ෂක අධ්‍යක්ෂක හිටපු න්‍යාය කරුණාත මහත්මයා ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා අපිට තර්ජන කළා කිසිවක් දෙන්න කියලා. නොකරපු තර්ජනයක් නැහැ. නමුත් අපි ටීම් එකක් වගේ දීපු නිදාන එකතු වෙලා අපි කල මුණ දීලා අපි එක කෙනෙක් අපි ලබා දෙන්නේ නැතුව අපි නීති මාර්ගයෙන් ඒ කිසිවෙක කටයුතු කරා. මම 1980 අප්‍රේල් මාසේ 11 වෙනිදා අම්පාර නගරේ සියරට හෝටලෙ තමයි ඉස්සලා ආවිලා බැස්සි ට්‍රක් එකේ. ඒ සියරට හෝටලෙන් තේක බිහිලා තමයි ට්‍රැක්ටර් එකේ අක්කරපත්තර ගිහින්. එහෙම ගිහිල්ලා තමයි පයින් තිරික් කොයි ගිහින්. අද එහෙම ගිහිල්ලා අපි මුළු අම්පාර දිස්ත්‍රික්කෙම වාහනේ යනවා. ඒක මම ලැබපු ලොකුම ජයග්‍රහණයක්. ඒක ලැබුවේ අපේ නිලධාරීන්ගේ දක්ෂතාවයත් අපසීලම සෙසු නිලධාරීන්ු ත්‍රිවිධ හමුදාවක් ලැබුණු දායකත්වයේ මතකින් අමතක කරන්න එපා. ඉතින් සහෝදර නිලධාරීන් ඉල්ලා සිටින මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න. ශ්‍රී ලංකා පොලිසිය කරන සෑම වැඩක්ම මහජනතාව බලපානවා. කිසිදු ආකාරයේ කිසිදු නීති විරෝධී කටයුත්තක් කිසිදු කෙනෙකුට කරන්න එපා. කිසිදු කේසයක් ආදේශ කරන්න එපා. කිසිදු ආකාරයෙන් නෝරු නඩු පටලවන්න එපා. කවදාද ඔයගොල්ලෝ මේවා නැත්තම් දික්ටම විදිහේ කර්ම කියලා පරිසන්දී ඒකත් අවධානය යොමු කරන්න. අවසන් වශයෙන් සීලු මුදරන් ස්තුතිවන්ත වෙමි. මට මේ ලැබපු සහායකය අද මාවිනින් මේ සකස් කළ සම්මාන පළාත් ස්තුතිවන්ත වෙමි. මා නියැලෙනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා පොලිසිය කරන සෑම වැඩක්ම මහජනතාව බලපානවා. කිසිදු ආකාරයේ කිසිදු නීති විරෝධී කටයුත්තක් කිසිදු කෙනෙකුට කරන්න එපා. කිසිදු කේසයක් ආදේශ කරන්න එපා. කිසිදු ආකාරයෙන් නෝරු නඩු පටලවන්න එපා. කවදාද ඔයගොල්ලෝ මේවා නැත්තම් දික්ටම විදිහේ කර්ම කියලා පරිසන්දී ඒකත් අවධානය යොමු කරන්න. අවසන් වශයෙන් සීලු මුදරන් ස්තුතිවන්ත වෙමි.